කිසිම දවසක නිවන සාක්ෂාත් කරන ශ්‍රාවකයා ඒක අවබෝධ කරන්නේ ඇදහිීමෙන්. මේක මේ මනසින් මනස ඇති වෙන සම්බන්ධයක්. ඕගොල්ලන්ට ඒක තේරෙනවද දන්නේ නැහැ. මනසින් මනස ඇති වෙන සම්බන්ධයක්. මම කියන්නේ මේ මනසකින් මසකට දත්ත යනවා කියලා. මේ ඩේටා මේ එක සිතකින් තව සිතකට ගමන් කරනවා. අර කරන්ට් එක යන්නේ. මෙහෙම ගමන් කරනවා. දැන් ඔය අපේ ඩේටා එන්නේ ඒ වගේ එනවා. ඇවිල්ලා ඒ ඩේටා තැම්පත් වෙනවා. ඒවා ඩේටා ටික ආපු ගමන් අප්ඩේට් වෙනවා. මට තේරෙන්නේ එහෙමයි. දැන් අපි වුණත් මේ කියන එක ධර්මදේශනාවක්වත් පොත් කියවලා ඇවිල්ලා අහලා ඇවිල්ලා කියන්නේ නැහනේ. ඩේටා එකක් තියෙන්නේ. දත්ත ටිකක් තියෙන්නේ. දත්ත ඒ වෙලාවට ඩවුන්ලෝඩ් වෙලා ඒ වෙලාවට විසිරුවා හරිනවා. විසිරුවල හැරියාම ඉවරයි. ඊට පස්සේ දත්ත තවත් කෙනෙක් තුල තැම්පත් වෙනවා. ඊට පස්සේ යත් විසිරුවල හරිනවා. ඇතහීමෙන් හා විශ්වාස කිරීමෙන් ගමන් කරන මාර්ගයක්. විශ්ලේෂණයට සීමාවක් නැහැ. දැනුම සාපේක්ෂකයි. මූලික අඩිය දැනුමෙන් තියන්න පුළුවන්. ඉන් පස්සේ විශ්වාසය ඥානි ගුරුවරයා කෙරෙහි විශ්වාසය. ඒ විශ්වාසයට තමයි ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ. ඇත්තටම මේ අවබෝධය මම කියන්නේ වචන වලින් වෙන එකක් නෙවෙයි කියලා. ඔයගොල්ලන්ට මේව තේරෙනවද දන්නේ නැහැ. මේ හරුප. අවබෝධයේ වචන නෙවෙයි. අවබෝධයේ ඩේටා. මනසින් මනසකට යන මොකක්දෝ කෑල්ලක්. මේ මනසින් මනස සම්බන්ධ වෙන මොකක්දෝ පොඩි චිප් එකක්. ඒවා ඒ සිත් වලට වැටුනහම ඒ සිත් මෙහෙම මල් පිපුණා වගේ වෙනවා. එච්චරයි. ඒකට අර ශ්‍රවණය පොඩි උදව්වක් වෙනවා. පොඩි උදව්වක්. නැත්තම් මේක අහන ඔක්කොම නිවන් දකින්න බෑ. පොඩි උදව්වක් විතරයි. ඒ කියන්නේ මේක අහන්න ඕන අය අවබෝධ කරගන්න අවශ්‍යය. ඒගොල්ලෝ පැමිණ සිටි. පැමිණ සිටි. කවුද කියලා දන්නේ නැහැ. පැමිණ සිටි. පැමිණ සිටි නෙමෙයි සවන් දෙයි. සවන් දෙයි. ඒ අවශ්‍යය සවන් දෙනවා. සවන් දීම තුල අප්ඩේට් වෙනවා. වචන පොඩි සාධකයක් පමණයි. වචන පොඩි සාධකයක් පමණයි. අවබෝධය වචන නෙමෙයි දත්ත ඩේටා. එතකොට ඩේටා කිව්වම ඕගොල්ලෝ මේක අර මොබයිල් ඩේටා එක්ක පටලව ගන්න එපා. මොබයිල් ඩේටා නෙමෙයි මේ. ස්පිරිචුවල් ඩේටා. වෙන වචනයක් දාන්න. ආධ්‍යාත්මික දත්ත. මේ ආධ්‍යාත්මික දත්ත මනසින් මනසකට ගමන් කරනවා. මනස අවදි වෙනවා. දැන් අපි හොයන්න ඕන ක්‍රමයක් මේ ආධ්‍යාත්මික දත්ත යවන්නේ කොහොමද? මං කියන්න යවන විදිය. විශ්වාසය කියන කම්බිය හරහා. ඇදහිීම පිළිගැනීම. ඇදහිීම පිළිගැනීම විශ්වාසය කියන කම්බියෙන් මේක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම මනස අවදි වෙනවා. ඔච්චරයි මාර්ගය. මේකට හදිස්සි වෙන්නේ. දැන් මේ මාර්ගය මේ මාර්ගයේ වරද්ද ගන්න කට්ටිය අපි දන්නෝනේ දකින්නෝනේ. අපි දන්නෝ ඒක අපි නොදා අපි දන්නෝ. කලබල වෙනවා. කලබල වෙන්නේ විශ්වාසය නැති නිසා. කලබල වෙනවා විශ්වාසය නැති නිසා. දැන් මෙතනට වහින්න පටන් ගන්නවා. මහා වැස්සක්. හැමෝම ඇවිල්ලා කියනවා දැන් අන්න අර පැත්ත යට වෙලා. අර හෙත් යට වෙලා. මිනිස්සු මැරෙනවා. මෙතෙන්ට මිනිස්සු ඔක්කොම දුවගෙන එනකොට මම වැස්ස වලහක දෙයියොත් එක කතා කර කර ඉන්නවා. ඕගොල්ලෝ හිතන්නේ මම කලබල වෙයි කියලාද? ඇයි? වැස්සේ අයිතිකාරයත් එක්ක කතා කරනවා. මේ ඔක්කොම උන් කලබල වෙලා කෑ ගහගෙන ඉස්ලූලු අත දුවනවා යට වෙලා මහා ජලකඳක් එනවා මිනිස්සු මැරෙනවා කියලා. අපි කලබල වෙන්නේ ඇයි? අපි දන්නවා අයිතිකාරයාගෙන් ඇහුවාම යා කියන ඕ පොඩිත්තා විනාඩි 5කින් ඉවරයි කියලා. අපි දඟලන්න ඕනද එතකොට? දැන් දඟලන්නේ කවුද? ওই කෑල්ල නොදන්න අය.
නිර්වාණ මාර්ගයේත් එහෙමයි. ඒ නිර්වාණ මාර්ගයේ ਸਰව සම්පූර්ණ කවුරු හරි කෙනෙක් දන්නව නම් කලබල වෙන්නේ නැහැ. ඒකම කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒකම කරන්නේ නැහැ. දැන් අර වැස්සේ දුවලා කෑ ගහලා අඬා වැළපෙන්නේ නැහැ. මේක හොඳට පරතරයට වැස්ස වලහක අඬා වැළපෙන්නේ නැහනේ කවදාකවත්. වැස්ස වලහක බෝට්ටු පදිනවා. හරිද වැරදිද? ඔයගොල්ලෝ කල්පනා කරන්න මේ කියනවා. වැස්ස වලහක බෝට්ටු පදිනවා. ඇයි? එයා දන්නව නාහේ ළඟට එනකොට හෝව් කියලා නවත්තා. ඒ බලය යා ළඟ තියෙන්නේ. එතකොට එයා වැස්ස එන්ජොයි කරනවා. වැස්ස නවත්ත ගන්න බැරි වුණේ මේ බය වෙලා දඟලන්නේ. ඒ වගේ මේ මාර්ගය ගැන දන්නේ නැති වුන් මොකද්ද කරන්නේ? බය වෙලා දඟලනවා. ඉවසීමක් නැහැ. කලබලයක් නැහැ. මේ මාර්ගයේ තියෙන විදියක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට කියන්නම්. මේ මාර්ගයේ ආරම්භ වෙනකොට හරියට මේ මරියානා ආගාදය වගේ. ලෝකේ ලස්සනම තැන මරියානා ආගාදය. සුන්දරම තැනත් මරියානා ආගාදය, භයානකම තැනත් එතන. මේ මාර්ගයේහි අවසානය කිසිම රැල්ලක් නැති මූදු වෙරළක් වගේ. දැන් ওই දෙක තේරුණේ? මේ මාර්ගයේ දැන් මේ මාර්ගය ඔයගොල්ලෝ ආරම්භ කළා. එතකොට ඔයගොල්ලෝගේ හිත පෙරළුණා. මේක තේරුණා, ඔළුවට ගහගත්තා, මම නිවන හොයාගත්තා, කතන්දර නිවුණා, කුලප් උන්නේ නැද්ද? මරියානා ආගාදය වගේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේම කූල් ඩවුන් වෙවි, නිවි යනවා. ගිහිල්ලා කිසිම රැල්ලක් නැති මූදක් වෙලා ඉවර වෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතුවේ යමක් මේ ලෞකික මනුස්ස ලෝකේ අපි හිතන්නේ යමක් ආරම්භ වෙනකොට මෙහෙම සද්ද නම් මේක ඉවර වෙනකොට පරමාණු බෝම්බ වගේ වෙයි කියලානේ. ඒකනේ ලෞකික මාර්ගයේ විදිය. නමුත් මේක අනිත් පැත්තට තියෙන්නේ. මහා සද්දෙට පටන් අරගෙන කිසිම සද්දයක් නැති නිහඬභාවයකින් අවසන් වෙනවා. හැමතිස්සෙම අපි හැබැයි මුලදී කිව්වා ලෝකෝත්තර මාර්ගය ලෞකික මාර්ගය මෙහෙම තියෙන්නේ කියලා. කිව්වා. ලෝකෝත්තර මාර්ගයේ අනුසෝතගාමී වුණාට ලෞකික මාර්ගය පටිසෝතගාමී කියලාත් කිව්වා. කිව්වනේ. ඕගොල්ලන්ට මොලේ නැති වුණාට මට කරන්න දෙයක් නැහැ. මං ඔක්කොම කියලා තියෙන්නේ. එතකොට මේ ආධ්‍යාත්මීය මාර්ගයේ සද්ද කළා අරව මේලා පටන් ගත්තට මේක නිවිලා ඉවර වෙලා යනවා. උදේ පාන්දර 6කට විතර මූදු වෙරළක් ළඟට ගියාම රැල්ල නැහැ. හරිම නිෂ්කලංකයි. සද්දේ නැහැ. හුළඟ නැහැ. හැන්දෑව 7ට විතර ගියාම හරි දරුණුයි. මම කියන්නේ අර උදේ පාන්දර ගියාම තියෙන නිෂ්කලංක භාවය තමයි මේ මාර්ගයේ ඇවිල්ලා ඉවර වුණාම තියෙන එක. මේ මාර්ගය අහලා හිත කම්පණය වුණාම තමයි මරියානා ආගාදය වගේ වෙන්නේ. එතකොට ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙන්න ඕන. එයා කල්පනා කරන්න ඕන මේක මේ සාම්ප්‍රදායික මාර්ගයක් නෙමෙයි. නිවිලා යනවා. කලබල වෙන්නේ නැහැ. දඟලන්නේ. හැබැයි හිතේ ස්වභාවය තමයි හිතට මොන හරි ඕන. හරිනේ? හිතට ඕන මොන හරි හිතන්න සිතුවිලි ඕන. ඇවිදින්න තැන් ඕන. ඒකට ඕගොල්ලෝ දැනග බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ වැඩ සලස්ස ගන්න ඕන. ඔච්චර ඕගොල්ලන්ට කරන් තියෙන්නේ. ඕගොල්ලෝ ඕක නොකරොත් ඕගොල්ලෝ මේ මාර්ගේ යන්න බැරි වෙනවා. ඕගොල්ලෝ වැඩ අපි වැඩ හදාගන්න. අද කියනවා මේ වැලි ගොඩ තුනී කරහල්ලා කියලා. හෙට මොකද්ද කියන්නේ? එකතු කරලා ගොඩ ගහපන් කියනවා. ඊට පස්සේ අනිද්ද මොකද්ද කියන්නේ? තුනී කරහල්ලා මේක. ඇයි මෙහෙම කරන්නේ? වැඩ ඕන. මේ වැඩ නැත්තම් අර කියපු කතන්දරේ කරන්න බැරි වෙනවා. කරන සෑම වැඩක්ම සන්තෝෂෙන් කරන්න ඕන. වැලිගොඩ තුනී කරනකොට සතුටින් තුනී කරන්න ඕන. ගොඩ ගහනකොට සතුටින් ගොඩ ගහන්න ඕන. අන්තිමට අවුරුදු ගාණක් ගිහලා කල්පනා කරලා බැලුවාම තුනී කොල්ලත් නැහැ. ගොඩ ගහලත් නැහැ. තුනී කළත් නැහැ. ගොඩ ගහලත් නැහැ. ඒ වෙලාවට මේවා ඕන නිසා මේවා හදලා. ඒ කියන්නේ ලෝකේ මොකක්ද එතකොට? ලෝකේ මායාවක්.
මේ මායාව තුලේ වෙලාවට විතරක් අපි දැක්ක මේවා. ඒ වෙලාවට අපි මේවා අතු ගෑවා. ඒ වෙලාවට එකතු කරා. ඒ වෙලාවට ගොඩ ගැහුවා. ඒ වෙලාවට තුනී කරා. ඉවරයි.